close your eyes and in the lights. All we need is one night in Dubai. Hi guys, ඉතින් කොහොමද මම ඔන්න ඕගොල්ලන්ට අද ලස්සන වීඩියෝ එකක් අරගෙන ආවේ. මම ටුවර් එකක් යන්න හදන්නේ බීච් සයිඩ් එකට ෆැමිලි එක. ඉතින් බබාට මම පොඩි බෑග් එකක් ගත්තා. ඒ බෑග් එකට මම සයිඩ් පොකට් එකට පොඩි හැන්කි එකක්, එතකොට බෑන් හියා බෑන්ඩ්ස් වගේ දෙක තුනක් දැම්මා. ඊළඟට මේ තියෙන්නේ ගොඩක්ම වැදගත්. අපි බබාට යනකොට අනිවාර්යයෙන්ම ස්නැක්ස් මොනවා හරි ගෙනියන්න ඕනේ. චිප්ස් මොනවා හරි, එහෙම නැත්නම් බිස්කට් එකක්, මේ වගේ මිල්ක් පැකට් වගේ මොනවා හරි ඒ වගේ දේවල් අරන් යන්න ඕනේ. මොකද මේ මීල් එකට අමතරව යාට පොඩ්ඩක් බඩගිනි වුණාම, එහෙම නැතුව යාලව ටිකක් එක තැනක තියාගන්න ඕනේ වෙනකොට අපිට මේ වගේ දේවල් ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේම බීච් සයිඩ් යනවා නම් බබාටත් ෂේඩ් එකක් අනිවාර්යෙන් ගෙනියන්න ඕනේ. ඉතින් මේ වගේ පොඩි බිස්කට් එකක් ගත්තා. ඊළඟට මම එයාට يعني බබාලට ඕන අපිට ළඟ තියාගන්න පුළුවන් හැමතිස්සෙම ලොකු ලගේජස් අරගෙන ඇදලා එහෙම කරදර වෙන්න බෑනේ. ඉතින් ඒක නිසා පොඩි හෑන්ඩ් බෑග් එකක් නිතරම බබා ළඟින් තියාගන්න පුළුවන් විදිහට මේ වගේ බෑග් එකක් අරගන්න ඕනේ. කෝම්බ් එක, එක්ස්ට්‍රා හෙයා ක්ලිප්ස්, ඔය වගේ දේවල්, පවුඩර් එක, ඕඩික්ලෝන් එක, එතකොට එයාට ඕනනම් තව වෝටර් බොටල් එක අනිවාර්යෙන් වැදගත්. ඒ වගේම ඩයපර්ස් වගේ දේවල් ඕගොල්ලන්ට පුළුවන් නම් මේකේ දාන්න. නමුත් මම බබාගේ අනිත් බෑග්පැක් එකට තමයි ඩයපර්ස් එහෙමනම් දාගන්නේ යූස්. දැන් මම බලමු අපි ඊළඟට මොකද්ද මම ගෙනියන බෑග් එක කොහොමද මම ඕගනයිස් කරගන්නේ කියලා. ටිකක් ලොකු බෑග් එකක් අරගන්නේ. මොකද බබාත් එක්ක යනකොට සාමාන්‍යයෙන් මම පොඩි බෑග්ස් ගෙනියනවා අඩුයි. මේ වගේ ගමනකදී නම් කොහොමත්ම ලොකු බෑග් එකක් අරගන්න ඕනේ. ඉතින් ඒකේ සයිඩ් පොකට් එකට මම හැන්කි, සර්වියට් එකක්, ටිෂුස් වගේ ඒවා දාගන්නවා. ටිෂුස් විතරක්ම අරගෙන මදි. සාමාන්‍යයෙන් බබෙක් එක්ක යනකොට සර්වියට් එකක්, හැන්කි එකක් ඕනේ. මේ පවුච් එකේ මම සිසර් එක, පෙන් එක, තව ග්ලූ එක, ගම් එක වගේ ඒවත් මම ඇඩ් කරනවා. සාමාන්‍යයෙන් මගේ බෑග් එකේ තියෙන දෙයක්, මොකද ස්කූල් එකේ හදිසියේදී අවශ්‍ය වුණොත් කියලා. ඒ නිසා මම මේ පවුච් එකත් දාගෙනම තියාගෙන තිබුණේ බෑග් එක ඇතුලේ. ඒක අයින් කරේ නැහැ. මේ තියෙන්නේ මගේ බෙහෙත් දාන පවුච් එක. මේකට අවශ්‍ය තමන් යූස් කරන ඒ වෙලාවට අවශ්‍ය හැම බෙහෙතක්ම මේකට දාගන්න. නාසල් ඩ්‍රොප් එකක් එහෙම ගොඩක් වෙලාවට ඕනේ වෙනවා. මොකද අපි AC වෙහිකල් එකේ යනකොට ගොඩක් වෙලාවට අර නෝස් බ්ලොක් වගේ වෙනකොට ඒක ගොඩක් ප්‍රයෝජනවත්. ඒ නිසා එතකොට තමන්ට ඕන විටමින්ස් ඒ හැම දෙයක්ම දාගන්න ඕනේ. එක්ස්ට්‍රා සර්වියට්ස් දෙකක් තුනක් මම ගෙනියනවා. ඒ වගේම shopping bags අනිවාර්යෙන්ම අපේ තෙතරිදි දාගන්න ඕනේ වුණොත්, ඒ වගේම බබාගේ කාලා ඉතුරු වෙන මොනවා හරි ඩ්‍රින්ක්ස් ඒ දේවල් දාගන්න ඕනේ වෙනකොට පරිස්සමට හැලෙන්නේ නැති වෙන්න පැක් කරගන්න ඕනේ නිසා අපිට ඒක ඕනේ වෙනවා. ඒ වගේ shopping bags. ඊළඟට මම shades දෙක ගෙනියනවා. එතකම ෆේස් වොෂ් එක අනිවාර්යෙන්ම ඕනේ. අපි දවස් දෙකක් එළියේ ඉන්නවා නම් අනිවාර්යෙන්ම ෆේස් වොෂ් එක ඕනේ. බීච් සයිඩ් යනවා නම් සන් ප්‍රොටෙක්ෂන් එක අනිවාර්යයි. සන් ප්‍රොටෙක්ෂන් එක අනිවාර්යෙන්ම ගෙනියන්නම ඕනේ. ඒත් එක්කම තව දෙයක් මම පනාව මේ දාගන්න ඕනේ අනිවාර්යෙන්ම. ටිකක් ලොකු නිසා මට ඒක පවුච් එකක දාන්න බැහැ. නිකන් මම දාගන්නවා. අනිවාර්යෙන්ම පනාවක් ඕනේ. ඒත් එක්කම මේ පවුච් එකේ තියෙන්නේ ගොඩක් හැමතිස්සෙම මට අවශ්‍ය වෙන දේවල් ටික. බොඩි ලෝෂන් එක වගේ, මොඩික්ලෝන් එකක් වගේ ඔයාලා යූස් කරනවා නම් ඒක දාගන්න පුළුවන්. බොඩි ස්ප්‍රේ වගේ මම ටිකක් ලොකු බොටල්ස් ගෙනියනවා අඩුයි. අරගෙන යනකොට මේ වගේ මිනි පර්ෆියුම් එකක්, පොඩි බොඩි ස්ප්‍රේ එකක් තමයි දාගෙන යන්නේ. මොකද ඒක නැත්තම් අර වැඩි ස්පේස් එකක් යනවනේ බෑග් එකේ. ඒක නිසා ඉතින් ඊට අමතරව හෙයා ක්ලිප්ස්, හෙයා බෑන්ඩ්ස් වගේ දේවල් තමයි ගොඩක්ම ගෙනියන්නේ. ඒත් එක්කම මම මේකප් පවුච් එක ගෙනියන්නේ නැහැ. මේකප් පවුච් එකෙන් මම නිතරම යූස් කරන ලිප්ස්ටික් එක, අයිලයිනර් එක, ලිප් බාම් එක වගේ දේවල් තුනක් මම දාගෙන තියාගන්නවා. හැමතිස්සෙම මට ඒක අවශ්‍ය වෙන නිසා
මේකප් පවුච් නම් මම ගෙනියනවා අඩුයි සාමාන්‍යයෙන් එළියට යනකොට. මේ තුන නමුත් මම මේ වගේ මගේ පවුච් එකේ තියාගන්නවා. ගම් එකක් යූස් කරනවා නම් ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම ඕනේ. ඉතින් මීට අමතරව ඔයගොල්ලන්ට හෑන්ඩ් සැනිටයිසර් එක, එතකොට ෆෝන් චාර්ජර් එක, ඔය වගේ දේවල් අනිවාර්යෙන්ම ගෙනියන්න ඕනේ. මොකද අපි වෙහිකල් එකක් නවත්තලා පොඩ්ඩක් නවත්තලා ෆාමසියට යනවා. අපි දැකලා තියෙනවා නේද? ෆාමසි එකකට යනවා, ඒ වගේ එහෙම නැත්නම් ෆුඩ් සිටි එකට ගිහිල්ලා මොනවා හරි ගන්නවා. ඉතින් එතකොට අතරමඟදී නවත්ත යනකොට ඒක ටිකක් ඩිස්ටර්බ්. ඒ නිසා අපි හැමතිස්සෙම ඊට කලින් දවසේ ලෑස්ති කරගන්න ඕනේ Tamanට අවශ්‍ය හැම දෙයක්ම. මේ මගේ කාඩ්ස් මේ පොඩි පවුච් එකේ තියෙන්නේ ලයිසන් එක, ATM කාඩ්ස්, ID එකේ වගේ වැදගත් කාඩ්ස් ටික වෙනම දාලා තියෙනවා. වොලට් එක අනිවාර්යෙන් කෑෂ් ගෙනියන්න ඕනේ. මොකද කාඩ්ස්ම යූස් කරන්න බැරි වෙලාවල් නිසා කෑෂ් Tamange ළඟ තියාගන්න ඕනේ. ස්නැක් එකක් මගෙත් තියෙනවා බෑග් එකේ වැඩිපුර. ඕනොත් ඒ වගේම වෝටර් බොටල් එක, අම්බ්‍රෙල්ලා එක, ඒ වගේ දේවල් අනිවාර්යෙන්ම අපි ගෙනියන්න ඕනේ. ඒත් එක්කම මම පොඩි බෑග් එකක් අරගන්නවා. පොඩි බෑග් එක මේක ගෙනියන්නේ මේ බෑග් එකට තමයි මම පවුච් එක, වොලට් එක, පවුච් එක, වොලට් එකයි ෆෝන් එකයි දාගන්නේ. තව ටිෂුස් වගේ දාගන්නවා. වොලට් එක, ෆෝන් එක. මොකද ලොකු බෑග් එක අපි කායිකෙන් බැහැලා කොහේ හරි යනවා නම් එහෙම ලොකු බෑග් එකක් අරන් යන්න බැහැනේ නේද? ටික වෙලාවක් එළියේ ඉන්නවා නම් ෆෝන් එකත් ළඟට ඕනේ. ඒ නිසා ඒ වගේ දේවල් මේ වගේ පොඩි බෑග් එකක දාලා තියාගන්න ඕන නිසා ඒ එකක් අනිවාර්යෙන්ම ඔයගොල්ලොත් ළඟ තියාගන්න. ඉතින් අපි ටුවර් එකක් එහෙම යනකොට කොයි විදිහටද අපි බෑග් එකක් හරියට ඕගනයිස් කරගන්නේ කියලා ඔයාලටත් යම් දෙයක් ඉගෙන ගන්න ඇති. ඉතින් මගේ වීඩියෝස් දිගටම බලන්න අවශ්‍යයි නම් ඔයාලා මගේ channel එක subscribe කරලා තියාගන්න. මම ඉස්සරහට ලස්සන වැදගත් වීඩියෝස් ගොඩක් අරගෙන එනවා. එහෙනම් මම ගිහින් එන්නම්. සුබ දවසක්. Thanks for watching.